හැමයි. ඔන්න ඉතින් ඔයාලා මගේ මේකප් වීඩියෝ එක ගැන ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණානේ. ප්‍රොඩක්ට් එකේ නම මොකද්ද? කොහෙන්ද ගත්තේ? ප්‍රයිස් එක කීයද? මේ වගේ කමෙන්ට් ගොඩාක් තිබුණා. ඉතින් මම හැම කමෙන්ට් එකකටම පුළුවන් විදියට රිප්ලයි කරා. ඉතින් මම හිතුවා ඔයාලා හැමෝටම දැනගන්න වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔයාලට අද මේ පෙන්නන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මම පාවිච්චි කරන අයි ෂැඩෝ පැලට් එක මොකද්ද කියලා. ඉතින් හිස්සයි කියන බ්‍රෑන්ඩ් එකේ එන අයි ෂැඩෝ පැලට් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් shade number 4 කියන එක තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ ලස්සන නියුඩ් කලර්ස් ගොඩක් තියෙන එකක්. ඉතින් මට මේකට උනා රුපියල් 441ක්. ඉතින් දැන් නම් ප්‍රයිස් එක කොහොමද කියලා දන්නේ නැහැ. ඔයාලා බලලා ගන්න. ඊළඟට බලමු අපි මම පාවිච්චි කරන පවුඩර් එක මොකද්ද කියලා. ඉතින් මම පාවිච්චි කරන්නේ වියානා එකේ shade number 14 moisturizers compact powder එක. ඉතින් මට මේකට උනා රුපියල් 1290ක්. ඉතින් මේක නම් මම ගත්තේ තිලක වර්ධන එකෙන්. ඒ වගේම ඔයාලට මම හිතන ඕනම කොස්මැටික් ෂොප් එකකින් මේක ගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟට අපි බලමු මම පාවිච්චි කරන ෆවුන්ඩේෂන් එක මොකක්ද කියලා. ඉතින් මම පාවිච්චි කරන්නේ ජැනට් එකේ ෆවුන්ඩේෂන්. ඉතින් natural glow කියන ෆවුන්ඩේෂන් එකත් මම යූස් කරනවා. ඊට පස්සේ saffron glow කියන ෆවුන්ඩේෂන් එකත් මම යූස් කරනවා. ඉතින් මම මේ දෙක තනි තනිවමත් යූස් කරනවා. මික්ස් කරලාත් යූස් කරනවා. ඉතින් මික්ස් කරාම හරිම ලස්සන කලර් එකකුත් එනවා. ඉතින් මට මේකට උනා රුපියල් 750ක්. මේකත් මම ගත්තේ තිලක වර්ධන එකෙන් මේ දෙකම. ඉතින් මේකත් ඔයාලට ඕනම කොස්මැටික් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ජැනට් වෙබ්සයිට් එකෙන් උනත් ඕඩර් කරලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි බලමු මම පාවිච්චි කරන ලිප් ලයිනර් එක මොකක්ද කියලා. ඉතින් Top Lady කියන බ්‍රෑන්ඩ් එකේ shade number 201 කියන ලිප් ලයිනර් එක තමයි මේක. ඉතින් මේ ලිප් ලයිනර් එක තමයි දැන් මම යූස් කරලා ඉන්නේ. ඉතින් මේකත් මම ගත්තේ තිලක වර්ධන එකෙන්. මේකටත් මට උනා රුපියල් 440ක්. ඒ වගේම මේක water proof. ඔයාලට ඕනම කොස්මැටික් ෂොප් එකකින් මේකත් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊළඟට අපි බලමු මම පාවිච්චි කරන eyebrow pencil එක මොකද්ද කියලා. Blyson කියන බ්‍රෑන්ඩ් එකේ shade number 7028 කියන eyebrow pencil එක තමයි මේකේ. ඉතින් මේකේ black and brown colors දෙකක් තියෙනවා. ඉතින් මේක නම් මට ගාන මතක නෑ. මේක මම ගොඩක් දවස් වෙනවා අරගෙන මේක ගත්තේ මම කොස්මැටික් ෂොප් එකකින්. ඉතින් ඔයාලත් ෂොප් වල බලලා ගන්න මේක. ඊළඟට අපි බලමු මම පාවිච්චි කරන concealer එක මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ BB beauty concealer එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ගත්තේ මම තෙමු එකෙන් shade number 110 තමයි මම යූස් කරන්නේ. ඉතින් මට මේකට උනා $9.99ක්. ඉතින් දැන් නම් කොහොමද ගන්න? ඔයාලා ගන්නකොට ප්‍රයිස් එක බලලා ගන්න. ඊළඟට අපි බලමු ලිප්ස්ටික්. ඉතින් ලිප්ස්ටික් ගැන කියනකොට නම් මම මේකප් එකකදී ආසම ලිප්ස්ටික් වලට ඒක නිසා ලිප්ස්ටික් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මම එදා යූස් කරේ Forgine බ්‍රෑන්ඩ් එකේ shade number 610 ලිප්ස්ටික් එක. ඉතින් ඒකට අනුව ලිප් ලයිනර් එක තමයි මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවේ. ඉතින් මේක මට ප්‍රයිස් එක මතක නෑ කීයද කියලා. මම දැක්ක හැබැයි මේක දරාස් එකේ ගන්න තියෙනවා රුපියල් 990කට වගේ. ඔයාලා බලලා ගන්න. දැන් මම ඇප්ලයි කරලා ඉන්නෙත් මෙන්න මේ ලිප්ස්ටික් එක. ඉතින් ඒක ඔයාලට දැන් මට පෙන්වන්න විදියක් නෑ. මේ උඩට ගන්න බෑ. මේ ඉවර වෙලා තියෙන්නේ. අන්තිම චුට්ට තමයි මේ ගාලා තියෙන්නේ. මේ එක දැන් ඉවරයි. අතරම හරිම ලස්සන කලර් එකක්. ඒ වගේම මේක එච්චර water proof නෑ. හැබැයි හරි ලස්සනයි. මේක උඩින් මේ අර ලිප් ග්ලොස් එකක් එහෙම ඇප්ලයි කරපුවම මාරම ලස්සනට තියෙනවා. ඉතින් ඊළඟට අපි බලමු තව මොනවද මං ගාව තියෙන ලිප්ස්ටික් වර්ග කියලා. ඊළඟට අපි බලමු මම ආසම ලිප්ස්ටික් කලර් එක මොකද්ද කියලා. ඉතින් වියානා එකේ ස්පයිසි මොකා කියන බ්‍රෑන්ඩ් එකේ shade number M20 ලිප්ස්ටික් එක තමයි මේක. ඉතින් මේක නම් හදලා තියෙන්නේ ලංකාවේ ගෑනු ළමයිටමයි. ඉතින් ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රයිස් එක නම් මට මතක නෑ. ඉතින් දැන් මම ඔයාලට මේක ඇප්ලයි කරලා පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මම කලර් එක ඇප්ලයි කරාට පස්සේ ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම සුවඳයි. ඉතින් මේක නම් ලංකාවේ ගෑල් ළමයිගේ ස්කින් ටයිප් එකට ගැලපෙනම ලිප්ස්ටික් එකක්. ඉතින් මම මේකට ලිප් ලයිනර් එකක් යූස් කරලා නැහැ. හැබැයි ලිප් ලයිනර් එකක් යූස් කරොත් මීට වඩා ලස්සනට කලර් එක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ දවස්වල හැමෝ ගාවම තියෙන ට්‍රෙන්ඩින් යන hand eye yarn lipstick set එක. ඉතින් මේක නම් මම ගත් එකක් නෙවෙයි. මේක මට හම්බෙච්ච එකක්. ඉතින් මේක B palette එක තමයි මට හම්බුනේ. මේක A and B කියලා palette දෙකක් තියෙනවා. මට මතක හැටියට මේක 1800 ගණන් තමයි කිව්වේ. Ceylon Cosmetics කියන shop එකෙන් තමයි ගත්තේ. TikTok එකේ ඔයගොල්ලෝ ගහලා බලන්න. TikTok එකේ දැකලා තමයි ගත්තේ. ඊළඟට මේකේ
B palette එක කියන්නේ nude color set එක. ඉතින් A palette එක කියන්නේ dark color set එක. ඉතින් ඔයාලට fair skin එකක් තියෙනවා නම් nude color set එක ගැලපෙනවා. ඒ වගේම ඔයාලට dark skin එකක් තියෙනවා නම් dark color set එක ගැලපෙනවා. ඉතින් මට nude color set එක තමයි හම්බුනේ. ඉතින් දැන් ඔයාලට මම එකින් එක use කරලා පෙන්නන්නම් කොයි විදිහට කියලා. මේක waterproof කියනවා. ඉතින් බලමු කියන තරම් waterproof ද කියලා. ඉතින් මම මුලින්ම use කරන්නේ මෙන්න මේ number 8 ලිප්ස්ටික් එක. මොකද තද පාටවල් ගාලා යවන්න බැරි වුණොත් එහෙම මුලින්ම ලා එකේ ඉඳලා මම ඔයාලට ගාලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඇප්ලයි කරාට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් වැඩි කොටස ඔයාලට මෙන්න මේ විදිහට ටිෂු එකක් අරගෙන අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් මේකට මම ලිප් ලයින් එකක් යූස් කරලා නැහැ. ලිප් ලයින් එකක් යූස් කරොත් ලස්සනට තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ගොඩාක් ෆෙයා ස්කින් එකක් තියෙන කෙනෙකුට ගොඩාක් ලස්සනට තියෙයි. හරි ලස්සන කලර් එකක්. ඊළඟට අපි බලමු ඊළඟ කලර් එක මොකක්ද කියලා. ඉතින් ළමයි ඇත්තට මේක යවන්න බෑ හරි අමාරුයි. මට දැන් එකින් එක හොදලා තමයි ඔයාලට පෙන්වන්න වෙන්නේ. ඉතින් මේක රිමූව් කරන්න නම් ඔයාලගේ ෆේස් වොෂ් එකෙන් හරි මේකප් රිමූව් එකෙන් හරි තමයි රිමූව් කරන්න වෙන්නේ. ඉතින් මම රිමූව් කරගෙන ආවිලා ඊළඟ ෂේඩ් එක ඔයාලට ඇප්ලයි කරලා පෙන්නනවා. ඉතින් දැන් මම යූස් කරලා ඉන්නේ number 7 ලිප්ස්ටික් ෂේඩ් එක. ඉතින් මේකටත් ලිප් ලයිනර් එකක් යූස් කරොත් ගොඩාක් ලස්සනට එයි කියලා මම හිතනවා. අපි ඊළඟ ෂේඩ් එක දැන් try කරලා බලමු. ඊළඟට අපි try කරන්න යන්නේ number 9 කියන ලිප්ස්ටික් ෂේඩ් එක. මේක නම් මම හිතනවා මේ ස්කින් එකට ගලපෙන ලිප්ස්ටික් ෂේඩ් එකක් කියලා. ඇත්තටම ළමයි මේව මකන්න නම් හින අමාරුයි. මම මේ සැරින් සැරේට හොද තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් එකත් ඇප්ලයි කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට මේ තියෙන්නේ මම යූස් කරපු number 9 කියන ෂේඩ් එක. ඉතින් හරිම ලස්සනයි එකත්. මේකටත් ලිප් ලයින් එකක් එහෙම යූස් කරා නම් ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නපු කලින් වියානායකේ කලර් එකට සමාන කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඊළඟට අපි බලමු number 10 ෂේඩ් එක. ඊළඟට මේ තියෙන්නේ number 10 ෂේඩ් එක. ඉතින් ඒක නම් හරිම ලස්සනයි. මම හිතුවට වඩා හරිම ලස්සන කලර් එකක්. ඉතින් මේකටත් ලිප් ලයින් එකක් යූස් කරත් හොඳයි. හැබැයි තියුණත් නැතත් අවුලක් නැහැ. හරි ලස්සන කලර් එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඊළඟට අපි බලමු number 11 ෂේඩ් එක. ඉතින් ළමයි දැන් මේ තියෙන්නේ 11 ෂේඩ් එක. ඉතින් හරිම ලස්සනයි. ලස්සන පින්ක් කලර්ස් වලට ආස කෙනෙක් නම් හරිම ලස්සන කලර් එකක්. ඉතින් ලස්සනයි. මේකටත් ලිප් ලයින් එකක් එහෙම යූස් කරොත් තවත් ගොඩාක් ලස්සනට ගන්න පුළුවන්. ඉතින් ඒකත් හරි ලස්සන කලර් එකක්. ඊළඟට දැන් අපි බලමු අන්තිම කලර් එක number 12. ඊළඟට මේ තියෙන number 12 ෂේඩ් එක. ඉතින් මේක රෙඩ් කලර් එකක් නෙවෙයි. මේක නිකන් අර ලස්සන මේ චෙරි කලර් එකක් වගේ හරිම ලස්සන කලර් එකක්. ඉතින් මේක නම් හරි ලස්සනයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි hand iron set එකේ කලර්ස් ටික තිබුණේ. ඉතින් දැන් අපි බලමු මම පාවිච්චි කරන අන්තිම ලිප්ස්ටික් ෂේඩ් එක. ඉතින් මේක sexy liquid කියන ලිප්ස්ටික් එක. ඉතින් hand iron කියන එකේම ලිප්ස්ටික් එකක් තමයි. shade number 5. ඉතින් මේක මම අර set එක හම්බෙන්න කලින් තමයි ගත්තේ. හැබැයි මම ඕඩර් කරේ මේක නෙමෙයි වෙන එකක්. හැබැයි මට ආවේ මේක. ඒ වුණාට මේක හරිම ලස්සන කලර් එකක්. නිකන් අර මේ අමුතු කියන තේරෙන්නේ නැහැ. මේක රුටින් තව කලර් එකක් යූස් කරොත් එහෙම මේ හරි ලස්සන තියෙනවා. මෙන්න මේ කලර් එක. ඉතින් මෙන්න මේ කලර් එක වගේ යූස් කරොත් මේකට උඩින් හරි ලස්සන කලර් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මේකත් පෙන්නන්නම් යූස් කරලා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකත් waterproof ලිප්ස්ටික් එකක්. ඉතින් මෙන්න මේ ලිප්ටික් කලර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් චෙරි ෂේඩ් එකට ආස කෙනෙකුට ගොඩාක් වටිනවා වගේම හරි ලස්සනයි. ඉතින් වැරදිලා ඕඩර් කරත් හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේක දරාසකින් ඕඩර් කරේ. මේක රුපියල් 1000 ගණක් වුණා. මට හරියටම ගාණ මතක නෑ. ඉතින් දැන් බලමු මම පාවිච්චි කරන glossy lip balm එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන මම පාවිච්චි කරන lip balm එක ඉතින් මේ දවස්වල වයිරල්ම යන ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ Janet එකේ glossy lip balm එක. ඉතින් මේකේ 4ක් තියෙනවා shade. මට කෝකද ගන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ මම මේක ගත්තේ cosmetic shop එකකින්. ඉතින් මම මේක ගත්තේ wild berry කියන shade එක. හරි සුවඳයි. කන්න හිතෙන තරම් සුවඳක් තියෙනවා මේකේ. ඉතින් මේකත් මම ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නම් කොයි විදිහට තියෙන්නේ කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ wild berry කියන glossy lip balm එක. ඉතින් මේ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් හරි ලස්සන කලර් එකක්. කන්න ඉරතන තරම් මාර සුවඳයි. ඉතින් මේක ඉතුරු ෂේඩ් 4ක් මම ගන්න හිතන් ඉන්නවා. ගත්තට පස්සේ ඔයාලට මම ඒකත් පෙන්නන්නම්. ඉතින් ওই ටික තමයි මට තියෙන මේකප් ප්‍රොඩක්ට් ටික. ඉතින් ඔයාලට කියන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයාලා ලිප්ස්ටික් එකක් යූස් කරනකොට අනිවාර්යෙන් විනාඩි 20කට 30කටවත් කලින් lip balm එකක් යූස් කරන්න ඕන.
විශේෂයෙන් long lasting ලිප්ස්ටික් එකක් යූස් කරනකොට අනිවාර්යයෙන්ම විනාඩි 30කටවත් කලින් lip balm එකක් යූස් කරන්න. මොකද එහෙම නැත්නම් ඔයාලගේ lips දෙක dry වෙලා පොතු ගැලවිලා ඒ වගේ වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම lip balm එකක් යූස් කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ තවත් බලන ඍතු YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye.